දස්කන සමරු පෙළ පාලි සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1980 දී ආරම්භ කරන ලද 12ක් නමත ආදර්ශ පාඨය කරගත් කමාන්ඩෝ රෙජිමෙන්තුව. දික්වා සුළු කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාව මුදා ගැනීම සඳහා කමාන්ඩෝ මුදවා ගැනීම කණ්ඩායම් විසින් වෙනත් සහන කණ්ඩායමකට නගා වීමට නොහැකි උදා දුෂ්කර අන්තරදායක ප්‍රදේශවලට ගොස් මුදවා ගැනීම මේ මුදා සාර්ථකව සිදු කළ අතර එහිදී රම්බොඩ ප්‍රදේශයේ පීඩාවට පත් වූ සිටි විදේශ ජාතිකයන් 29 දෙනෙකු බේරා ගැනීමද එහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. දැන් මේ කතාවේ කවුරු හරි නිවැරදි භාවයක් දැක්කා නම් ලැජ්ජා වෙන්න ශ්‍රී ලාංකිකයෙක් හැටියට. ඇයි ලැජ්ජා වෙන්නේ? මම කාරණා 3ක් කියන්නම් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. පළවෙනි කාරණය තමයි මේ කමාන්ඩෝ ට්‍රේනින් කියන්නේ අපි මේ ඉස්කෝලේ කරපු මේ කැඩටින් වගේ නෙමෙයි. මිනිස්සෙගේ මානසික සහ ශාරීරික බ්‍රේකින් පොයින්ට් එකකට ගිහලා ඒකෙන් පාස් වෙච්ච වැඩෝ මේ. ඔයගොල්ලෝ අහලා තියෙනව නේද ඇමරිකාවේ නේවි සීල් ට්‍රේනින් ගැන? නේවි සීල්ස්ලා ගැන අහලා තියෙනව නේද? අන්න රයිට්. ඒ වගේ තමයි කමාන්ඩෝස්ලා. ඔයයි මායි ගියා කියලා ඕක ලේසියෙන් පාස් වෙන්න බෑ. අපි පැයෙන් ගෙදරෙයි. මිනිස්සු 100ක් ගියා නම් එක්කෙනයි දෙන්නයි පාස් වෙලා එන්නේ. මේ රට වෙනුවෙන් ඇත්තටම ලොකු දෙයක් කරන රට වෙනුවෙන් කැප කරන මිනිස්සු. දෙවෙනි කාරණේ බලන්නේ නිවේදකයා තමන්ගේ රට වෙනුවෙන් ජීවිත දුන්න ඇගේ කෑලි දුන්න මිනිස්සුන්ව හඳුන්වපු විදිහ මේ සේමසේ මිනිස්සු නෙමෙයිනේ. රණවිරුවනේ. මේ රණවිරුවන් හඳුන්වපු විදිහ පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ ඔයගොල්ලෝ. හරිද? ඒ දෙමව්පියන්ට කොහොම හිතෙන්නේ නැද්ද ඔක අහගෙන ඉද්දි? ඇයි නිශ්ශබ්ද වෙන්නේ ඔයගොල්ලෝ? තුන්වෙනි කාරණය. මේ කතාව වැරදි කියලා අහගෙන දැකලා නිශ්ශබ්ද වෙන්න ඔය 2002 2003 ඉපදිච්ච සෙට් එක. මල්ලි නංගි ඔයගොල්ලෝ දන්නේ නැහැ මේ මිනිස්සු කොච්චර සර්විස් එකක් කරලා තියෙනවද කියලා. ඔයගොල්ලෝ හැමතිස්සෙම මගේ වීඩියෝ වලටද අනිත් වීඩියෝ වලද කමෙන්ට්ස් ගහන කමක් නැහැ. ඒක මම හරි කැමතියි කමෙන්ට්ස් කියවන්න. මොකද්ද මේ විකල්පේ? විකල්පයක් කියන එක ඒ වෙලාවට බලාගමු. විකල්පේ වගේ නෙමෙයිනේ. මේ නිවේදකයා මේ රජය විශේෂයෙන්ම රජය නොදනුවත් වෙන්න බෑනේ. ඒ රණබිරුවන්ව හඳුන්වපු විදිහ වෙන රටක නම් ඕක කරයිද? වෙන රටක කරන්නේ මිනිස්සු නිශ්ශබ්ද වේද? විශේෂයෙන් තරුණයෝ හැටියට ඔයගොල්ලෝ බලන්නකෝ ඔය ගැන කිසි දෙයක් කියන්නේ නැතුව නිශ්ශබ්ද වෙන්න. ඔහේ විකල්පේ මොකද්ද වෙන කාටද දෙන්න මුන් ඔක්කොම හොරු ගගා ඉන්නවා. කෙනෙක් කරේ කවුරු හරි වැරදි දෙයක් කරනවා නේද? වැරදි කියන්න. වැරදි කලේ මතය ප්‍රකාශ කරන. ඒතකොට ඒ ආණ්ඩුව උනත් වැරදි ටික හදාගෙන යයි. ආයි ඊළඟ සැරේ කරන්නේ නැති වෙයි. ඔයගොල්ලෝ නිශ්ශබ්ද වෙන්නකොට ඒගොල්ලොන් ඕන විදිහට නටන්න ගන්නවා. ඉතින් ඔයගොල්ලොන් තමයි මේ රටේ කෂේරුකාවනේ කොන්ද. ඔයගොල්ලොන් TikTok swipe කර හැමතිස්සෙම මේ වෙන ලෝක සිහින ලෝකෙක ඉන්නවා නම් ඉතින් මොනවද අපේ රට අනාගතය ගැන කතා කරන්න තියෙන්නේ? දැන් මම මේ වීඩියෝ එක කරනවා. මම මේ ගැන විරෝධතාවය ප්‍රකාශ කරන එක වගේ අයිතිය. හැබැයි ඔයගොල්ලොන් නිශ්ශබ්ද වෙන්නවා කියන්නේ කොච්චර හානියක්ද කියන්නකෝ ඒක. මල්ලි මේ එසේ මිනිස්සු නෙමෙයි මේගොල්ලෝ. ඔයගොල්ලොන්මයි මේ යුද්ධයට යන්නේ නැහනේ. අපි මේ ටීවී එකෙන් බලාගෙන හුරේ දදා ඉන්නවා. මේගොල්ලෝ මේ යුද්ධ පෙරමුණේ වැඩි කාලා කකුල් දීලා ඇස් දීලා නේද? සමහරවෙ කකුල් නැහැ, අත් නැහැ, ඇස් නැහැ. ඉතින් ඕගොල්ලෝ එක හැක් අයින් කරනවා. ඕගොල්ලෝ කොච්චර මගේ වචනින් කියනවා ડિප්‍රෙස් වෙයිද? මේ මිනිස්සු ඒවත් වෙලා hina වෙලා ඉන්නවා. hina වෙලා ඉන්නව විතරක් නෙමෙයි නිදහස් දිනේදිත් යනවා. ගිහලා රටේ ජනාධිපතිවරට ආණ්ඩුවට ආචාර කරන එක ඒගොල්ලෝ ඩියුටි එක වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ කරපු වැඩේ හරියද? ඇයි ඔයගොල්ලෝ සයිලන්ට් ඉන්නේ? මල්ලි නංගි මම මේ යුද්ධ ගැන කතා කරනකොට රණවිරුව ගැන කතා කරනකොට මේ මිනිස්සු ගැන ආදරෙන් කතා කරනකොට ඔයගොල්ලෝ ලේබල් ගහන්න එපා මම මේ නාමල්ටවත් මහින්දටවත් රාජපක්ෂ කෙනෙක්ටවත් කඩේ යනවා කියලා ඔයගොල්ලොන්ට කැමැත්තක්. මම මේ ඕගොල්ලන්ට කියන්නේ රනිල්ටවත් සජිත්ටවත් නාමල්ටවත් දිලිත් ජයවීරටවත් කාටවත් කතිර ගහන්න කියලා ඊළඟ ඡන්දේ. ඒක ඔයගොල්ලොන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඔයගොල්ලෝ කැමති. ඒක ඔයගොල්ලෝ කැමති කෙනෙක්ට ඡන්දය දෙන්න. ඒකට මට මොකුත් කියන්න බෑ. මගේ මතය මම මෙතන කියනවා. ඒකෙන් යම් කිසි දෙයක් ඔයගොල්ලෝ අරගෙන තීරණය කරනවා නේ ඒක ඔයගොල්ලන්ට අදාළ දෙයක්. හැබැයි වැරදි දෙයට වැරදි කියන්න. මේ වගේ දේවල් ඔයගොල්ලෝ නිශ්ශබ්ද වෙන්න එපා. මේක වැරදි කතාවක්. වැරදි දෙයක්. මෙහෙම නිර්වචනය කරන්නේ ඔයගොල්ලොන් වෙනුවෙන් ජීවිත දීපු මිනිස්සු ගැන. ඔයයි මහා යුද්ධයට යන්නේ නැහැ නේ. මේගොල්ලෝ යන්නේ ආයුද්ධයක් ආවත් ආයි මේගොල්ලොම තමයි යන්නේ. ඔයගොල්ලෝ මහා හේවට යන්නේ නැහැ. යන්නේ ඒ තරම් අපිට දෙයක් බෑ. ඉතින් මේ මිනිස්සු හරි ස්පෙෂල්. මේ මිනිස්සු ඇත්තම කිව්වොත් දෙවිවරු වගේ මිනිස්සු. මල්ලි නංගි ඇමරිකාවේවත් UK වලත් දෙවන ලෝක යුද්ධයේදී ජීවිත කැප කරපු මිනිස්සුම මෙච්චර මේ පල්ලෙහාට දාලා නැහැ, දාන්නෙත් නැහැ. පොඩ්ඩක් ඔය සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන එක විනාඩියකට පෝස්ට් කරලා පොතක් අරගෙන කියවන්න D-Day ගැන නෝමන්ඩි බීච් එකේදී මොකද වුනේ කියලා. ඒ D-Day එකේ රණවිරුවෝ
අවුරුදු 90ක් 100ක් සමහර ජීවත් වෙලා ඉන්නවා කීප දෙනෙක් ඉන්නවා ජීවත් වෙලා ඒ නෝමන්ඩි බීච් එකට ගියාම දන ගහගෙන අඬනවා අවුරුදු 100ක් විතර වයස අපේ වචනෙන් කියවනම් 100ලා ඒ වුණාට මේ රණවිරුව තන කමාන්ඩෝස්ලද නෙහිවි සීස්ලද ඔක්කොම ඒගොල්ලෝ දැන් වයසයි වියපත් අඬනවා අඬලා කියන්නේ මේ යුද්ධේ ක්‍රීට් එක අපිට එපා මං වෙනුවෙන් ජීවිතේ කැපකරපු මගේ සහෝදරයෝ ඉන්නවා ඒ බීච් එකේ අවුරුදු 75කට 80කට කලින් නැති වෙච්ච කෑලි වෙච්ච ඒ මිනිස්සුන්ට මේ ගෞරවය දෙන්න කියලා ඒ රටවලුත් ඒ රාජ්‍යත් ඒ ක්‍රීට් එක ඒගොල්ලන්ට දෙනවා අපේ කට්ටිය මෙහි රණවිරුවන්ට මේ මිනිස්සුන්ට දිට්වාසුලි කුණාප්ටුවෙන් මුදවාගත් කට්ටිය කියලා කියලා ඉතින් ඔයගොල්ලොම සයිලන්ට් ඉන්නවා මේවට අනික මේක මේ LTT එකට විරුද්ධ කරපු යුද්ධයක් අපි එක දැක්කා මම දැක්කා සමහර වෙලාවට ඔයගොල්ලොන් ඒක දකින්නේ නැතුව ඇති ඔයගොල්ලෝ තම පොඩි ඇති සමහරට මම කිව්වා වගේ 2002 2003 ඉපදිලා ඔයගොල්ලොන්ට මේව ගැන අවබෝධයක් නැහැ ඔයගොල්ලෝ අම්මලා තාත්තලා ලොකු අවබෝධයක් මේක තියෙනවා මට ලොකු මතයක් නැහැ මට යම්කිසි මතකයක් තියෙනවා මේක මේ දෙමළ මනුස්සයර විරුද්ධ කරපු සටනක් නෙමෙයි LTT එකට විරුද්ධව කරපු සටනක් මල්ලි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ මල්ලි නංගි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඉස්සර ඉස්කෝල වල බෑග් චෙක් කරපුවා අපේ චෙක් කරා මං හිතන්නේ මගේ වයසේ මගේ බැච්මේට්ලා ඉන්නවනේ රොයල් එකේ ඔයගොල්ලොන් කමෙන්ට් දාන ඔයගොල්ලෝ මේක දන්නවා ඒ වගේ කාලයක් අපි දැක්කා ඒ බෝම්බ පුරන සද්ද ඇහුණා කොළඹ රාර ලයිට් ගිහිල්ලා LTT එකේ එයාක්‍රාෆ්ට්ස් ගිහිල්ලා අපේ හමුදා මූලස්ථාන වලට ගහනකොට ලයිට් කපලා ඒ වෙඩි තියෙන සද්ද ඇහෙනකොට කොළඹට ඇහුණා මේ කොළඹ හතට ඇහුණා ඉතින් වෙන මොන කතාවද ඔයගොල්ලෝවත් දන්නේ නැහැ ඉතින් තමන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන් මේ වගේ ඊ타මත්ම පහත් විදිහට මේ නිවේදකයා තමන්ගේ රට වෙනුවෙන් ජීවිත කැප කරපු ඒ රණවිරුව වගේ මේ කමාන්ඩෝස්ලා එසේමසේ මිනිස්සු නෙමෙයි කමාන්ඩෝස්ලා හැඳින්වුවේ ඕයි වසන් එපා තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න ඒක ලොකු පවර් එකක් ඒක ලොකු බලයක් ඔයගොල්ලෝ තේරෙන්නේ නැහැ මං වගේ තව 100ක් 200ක් මේකේ කමෙන්ට් ගහලා මේ වගේ වීඩියෝස් දානකොට මේ ආණ්ඩුව උනත් වැරදි හදාගෙන ඉදිරියට එහෙම නැත්නම් හොඳ හඬුවක් ආයි පත් කරගනි එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ මොකක් හරි නුවණක් පහළ වේ හරි මිනිස්සු ටිකක් ආයි පත් කරගන්න හැමෝටම හොරු ගගා විකල්පේ මොකද්ද අපිට විකල්පයක් නැහැ ආහා ගගා ඉන්න නැතුව ඒක ඒ වෙලාවට විසඳ ගන්න හැබැයි ඒ වෙලාවට නුවණ පහළ වෙන්න ඔයගොල්ලොන්ට මේ වගේ දේවල් පිළිබඳ නිසි අවබෝධයෙන් අවෑනස් එකෙන් හිටියොත් පැහැදිලිද ඒක නිසා මල්ලි නංගි